මේක තාම පටන් ගන්න 1900 ගණන් වල මුල් හරියේ. එක පවුලක් ලෝක කෑම රටාව අලුතින් හැදුවා. ඒ සුවතාවේ වෙනුවෙන් නෙවෙයි සල්ලි වෙනුවෙන්. කර්මාන්තකරණයට කලින් මිනිස්සු දවසට එක වේලක් නැතන් දෙකක් කාලා හොඳට ජීවත් වුණා. ඊට පස්සේ ආවා ජෝන් ඩී රොකෆෙලර්. තෙල් ව්‍යාපාරිකයෙක්, හැබැයි පෝෂණ ගැලවුම්කරුවෙක් වගේ පෙනී හිටියා. 1910 දී මේ රොකෆෙලර් සල්ලි යොදවලා පෝෂණ විද්‍යාව කියන සංකල්පය හැදුවේ නිතරම කෑමට මිනිසුන්ව පොළඹවන්න. ඒක ඇත්තටම ව්‍යාපාරික සැලැස්මක්. සැබෑ අරමුණ උනේ වැඩ කරන මිනිස්සුන්ට කන්න දීලා මේ සිස්ටම් එකටම යැපෙන්න සලස්වන එක. උදේ කෑම මිත්‍යාව පටන් ගත්තේ මෙහෙමයි. මිනිස්සු පාලනය කරන්න සීරියල් දුන්නා. රොකෆෙලර්ගේ ස්ටෑන්ඩඩ් ඔයිල් අධිරාජ්‍ය ලොකු වෙන විට කර්මාන්ත ශාලාවල වැඩ කරන මිනිස්සු වැඩ අතරතුර කලන්ත වෙලා වැටෙන්න පටන් ගත්තා. ඊට පස්සේ රොකෆෙලර්ගේ PR ටීම් එක අලුත් අදහසක් ගෙනාවා. ඒක උදේ කෑම වේල තමයි දවසේ වැදගත්ම වේල කියලා. 1917 වෙද්දී කෙලොග්ස් කෝර්න්ෆ්ලේක්ස් උදේම කන එක ඇබ්බැහියක් වුණා. ඊට පස්සේ ලොකු කම්පැනි මේ සෙල්ලමට ආවා. 1900 වෙනකොට රොකෆෙලර්ගේ සල්ලි වලින් අධ්‍යාපනය හැදුවා. ගෘහ ආර්ථික පන්ති වලින් අම්මලාට දවසට වේල් 3ක් උයන්න පුරුදු කරා. ඒ වගේම තිබුණු රේඩියෝ ඇඩ් නිතරම ඇහෙන්න සලස්සලා මිනිසුන්ගේ අවධානය ගත්තා. ප්‍රොසෙස් කරපු කෑම වලින් සීනි වලින් ඉන්සියුලින් වැඩි වුණා, ශක්තිය නැති වුණා, හැබැයි කෑම රුචිය ඇති වුණා. ඇත්ත සයන්ස් එක ෆාස්ටිං ගන්න එක නැති වෙලාම ගියා. ඊට පස්සේ 1992 ආහාර පිරමීඩ වංචාව. ඇමරිකානු ආණ්ඩුව චාට් එකකින් කිව්වා දවසට පාන් හෝ පැස්ටා සර්වින්ග්ස් 6-11 අතර කන්න කියලා. මේක දාන්න කම්පැනි වලින් සල්ලි දෙලා කරපු වැඩක්. ඒකෙන් උනේ 2000 වෙනකොට තරබාරුකම් පැතිරුණා. 2010 වෙනකොට දියවැඩියාව සාමාන්‍ය දෙයක් වුණා. නූතන කෑම චක්‍රය මොකද්ද වෙන්නේ? අපි කනවා, ආස හිතෙනවා, ආයෙත් කනවා. වේල් 3යි. ස්නැක්ස්. ඒ වගේම බීම. හැම පැයකටම ඔයාගේ ඩොපමින් ෂොට් එක වදිනවා. මේ පිටිපස්සේ ඉන්න ලොකු කම්පැනි තමයි පාලනය කරන්නේ ඔයා මොනවද කන්න ඕන කියලා. මේක කෑම වලින්ම කරන එකක් විතරක් නෙවෙයි. මේක මානසික යුද්ධයක්. බඩගින්න හැඟීමක් කරා. කෑම වේල් පුරුද්දක් කරා. කෑම කර්මාන්තයක් කරා. ඔයාගේ හැම කෑම ආසාවක්ම එන්නේ අලෙවි කරන උපක්‍රම වලින්. ඉතින් මේ චක්‍රයෙන් එළියට આવොත් මොකද වෙන්නේ? ඔයාට ආය ශක්තිය ලැබෙනවා, අවධානය ලැබෙනවා, ඒ වගේම නිදහස ලැබෙනවා. ෆාස්ටිං කියන්නේ කැරල්ලක් නෙවෙයි. ඒක විමුක්තියක්. අපි කන්න ඕන ස්වභාව ධමයට අනුව, නැතුව කම්පැනි වල ෂෙඩියුල්ස් වලට නෙවෙයි.